guys, අපි දැන් ඉන්නේ මාතලේ. මාතලේ ඉඳන් ටිකක් අපි යනවා ඉස්සරහට ගිහින් බලමු. මාතලේ තේරු යන කෝවිල තියෙනවා. මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. අපි දැන් ඉන්නේ මාතලේ කුමාරි අම්මන් කෝවිල ගාව. මේ අවුරුද්දේ මේකේ තේරු උත්සවය තමයි මේ තියන්න සූදානම් වෙන්නේ. ඉතින් ගාලා හත්වෙනි ලහනක් වෙන විදිහට තමයි වෙන්නේ. ඉතින් මේක තමයි ඔයගොල්ලන්ට දැන් මතක් කරගන්න. සීගිරිය පැත්තට ගිහිල්ලා බලමු මොනවා අපි බලන්න පුළුවන් කියලා. අපි දැන් ඉතින් සීගිරිය යන්න රෝඩ් ස්ටෑන්ඩ් එකට යන ගමන් ඉන්නේ. අපි පොඩ්ඩක් පරක්කුයි. අපි ගිහිල්ලා බලමු අඳුර වෙලා හරි අපි බලමු දින බස් එක යනවා. ඒකට යන්නත් ඕන වහින්න වගේ තියෙන්නේ. එහෙනම් අපි සීගිරියට ගිහිල්ලා සෙට් වෙමු. ඔන්න ඉතින් අපි නඹුල්ලෙන් ගත්ත පේරමල්ල වෙලාවේ හැටියට මේක නම් මාරම සුපිරිය. මේකේ දාලා තිබ්බේ කොහොම හරි පේර වලට දාලා තිබ්බ ගම්මිරිසුයි මිරිසුයි. ආය කණ්ඩ පුළුවන් බලන්නකො දැක්කත් බඩ පිරෙනවා. ආයි යාළුවනේ අපි දැන් සීගිරියේ ඉන්නේ. අපි නැත්නම් බස් එකෙන් බැස්සේ අපේ පාට පොඩ්ඩක් අවුල් ගිහලා ගණන් ගන්න එපා. දැන් සීගිරියේ පැත්තට යන ගමන් ඉන්නේ. ඕගොල්ලෝ මෙහෙට එනවනම් ඉනාමලු අගලිය බහලා සීගිරිය පැත්තට තමයි යන්න ඕනේ. ගිහිල්ලා බලමු. අපි දැන් පාරෙන් එහා පැත්තට වයින් මාර පොඩ්. ටිකක් ප්‍රශ්නේ මේ පැත්ත. ටිකක් නෙවෙයි හොඳට ප්‍රශ්නේ. අර පැත්ත යන්නේ. ඊයේ දැන් අපි මේ පැත්තකට වැඩිය දන්නේ නැහැ. පාරවල් මෙතන තියෙනවා වීර. යන්න. එන සීගිරිය ලාම්පු. මේ බලන්න. ඔව් අපිට ඉතාලම උත්කර්ෂවත් ලෙස බස් එක මිස් වුණා. කරගන්න දෙයක් නැහැ දැන් අපි පයින් යනවා. ඒකලෝ මේ අතිශය දුෂ්කර ව්‍යායාමයේ ජයගත යුතුව තිබෙනවා. මස් තියෙනවා අපි කියන හිටියේ ඒක. ඇත්තටම සීගිරියේ මිනිස්සුන්ට ඒක අවශ්‍යතාවය මන් දැන දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන්. දැනෙද්දි කල් ගිහිල්ලත් ඉවරයි. ඇත්තටම දැන් අපිට වචනයක්වත් කියාගන්න බැරි මට්ටමක ඉන්නේ.
සීගිරියේ කව එකක් කරලා තමයි යන්නේ. අපි දෙන්නගේ අලුත් යාළුවෝ දෙන්න. We have new friends, foreign people. Yeah. බලමු මොනවා වේද කියලා ඔරිජිනල් සිංහල වේද. Yeah boy. Hi, ඔන්න අපි සීගිරියට ආවා. දැන් නම් වෙලාව ගොඩයි වෙන්න. වෙලාව 1යි කාලයි. අපි දෙන්න මේ උදේ 9 ඉඳන්ම බඩ ගන්නවා මාතලේ ඉඳලා සීගිරිය යන්න. අද චුට්ටක් සෙනග දැඩිත් වගේ කමන්නේ. අද කොහොම හරි යනවා කියලා තමයි. එන ඉස්සරහට ගිහලා බලමු. අපි දෙන්න සීගිරිය පාරේ. අපි දෙන්න ආවේ මේ සීගිරියට යනකම් මං ඉන්නේ. මේ කීරලා ඉන්නේ මං ඉන්නේ. හරි අපි දෙන්න ආවේ උදේ 9. මෙයාට වෙලාව පොඩ්ඩක් යන්න හැයිලා. අතරම ගියොත් අපි දෙන්න හිතේ ඊට වඩා කලින් දැන් කරන් දෙන්නේ පරක් දෙන්න ඉතින් ඉතින් හරි මොකටද ගෙදර යන්න. ඕකේ. කොට්ටමල්ලි. සුළුන තමයි ඉන්නේ. ප්‍රධාන දොරටුවෙන් අපි යනවා වම් පැත්තට. මොකද කෙලින් පාරේ අපිට යන්න බෑ. ඉස්සර අපි දෙන්න චුට්ටක් මේ ඉංග්‍රීසියෙන් කතා කරන්න කිව්වා. මොකද ඉන්නේ තනිකර අපේ ඉංග්‍රීසි පොරව. ෆොරින් කන්ට්‍රීස් වලින් ගොඩක් ඇවිල්ලා ඉන්න පීපල්ස් ලා. අන්න ඉංග්‍රීසි කියනවා ගණන් ගන්න එපා. very important. within very dangerous. ini white kenapa dia nih sempurna white ini ada ini type මොකක්ද කියන්නේ දියාගල බෝට අගල මේ ඉස්සරහ අතනින් ඇතුල් වෙද්දී අයියා කෙනෙක් කිව්වා මේ හැමතැනම මේ දියාගල වල තියෙන්නේ රජුරුවරුන්ට හිටියලු ලොකු කියන්නේ අන්තපුරේ ඉසෝරු විශාල සංඛ්‍යාව වයිෆ්ලා ඒගොල්ලන්ම පැය ගාණක් විතර නාන්න තමයි ඔය දියාගල් හදලා තියෙන්නේ. මොකද අර ඉසෝරුවරු ගැන අමුතින් කියන්න යන්නේ නැහැ නේ කට්ටිය නාන්නේ. ඒක තමයි දියාගල් හදලා තියෙන්නේ. තව ඊට වඩා එක්ස්ප්ලেইন කරනවා. ඉස්සරහට ගිහින් ගයිස් ඔයගොල්ලෝ සීගිරියේ ගොඩක් ඇවිල්ලා ඇති. සාමාන්‍යයෙන් අපි අද ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝ ගලමයි නැති පැත්තක් වෙන්න. තියෙනවා water flower OBC තියෙනවා අපි තියෙනවා ජලමත් පල්ලෙහා වටපිටාවේ සෑහෙන දේවල් තියෙනවා බලන්න වටපිටාවේ. ඉතින් මේ වගේ ඇවිදින්න කරන්න නම් අවසරකින් රෝයක් නම් බෑ. අර ගන්න හැබැයි ලස්සන තැන් ටිකක් බලන්න පුළුවන්. ඔයගොල්ලෝ වටපිටාවේ ඇවිද්දොත් සීගිරිය කියන්නේ හරියට මොකක්ද කියලා ඔයගොල්ලන්ට හොඳයි. වැස්ස එකපාරටම ඇවිල්ලා රස්නිකති ඔක්කොම නැති කරලා දැම්මා වගේ.
ඉස්සරහට මේක මේ අපිට එහෙට අමාරුයි මාතර ඉඳලා මෙහෙට ආපුවාම අර දේශගුණේ පොඩ්ඩක් වෙනස් වෙනවා සෙට් නෑ බස් එක ගිහලා ගොඩක් ටයර්ඩ් අපිට අපි දෙන්න ටිකට් ගන්න දෙන්න ආවා අපේ ටිකට් කවුන්ටර් එක මෙතන තමයි තියෙන්නේ මෙතන විතර ගොඩක් ඉන්නවා දැන් තමයි එන්ට්‍රන්ස් එක පැත්තට ගිහිල්ලා ටිකට් දෙයක් කරගෙන ඕකේ අපි එහෙනම් ගමන ආරම්භ කරන්නයි යන්නේ. පේරානේ මේවා එහෙම පිළිපදින්න ඕනේ ඈ. හරි ගයිස් අපි සීගිරියට ඔන්න නගින්න යන්නේ. ඉස්සරම හම්බෙන තියාගලෙන් අපි තුනලා මාන්නේ එන්ටෙන් කුඩා ගොඩක් කට්ටිය දන්නේ නැහැ මොකක්ද කියලා. දන්නේ නිකන් මේ ආවට ගියාට හදලා එහෙම මොකක් කර ගොඩනැගිල්ලක් කියලා. මේක තමයි අතීතයේ රජ කාලේ රාජමාලිගාවට නැත්තම් සීගිරියට එන අමුත්තන් ඉස්සරෝම මෙතෙන් තමයි ගිමන් හරින්න දෙන්නේ. සීගිරියෙන් රජුගේ ආඥාවක් ලැබුණු පසු මෙතනින් ඇතුල් වීමට තමයි මෙම ස්ථානය හදලා තියෙන්නේ. මේක හරියට රිසෙප්ෂන් එකක් වගේ. රාජමාලිගාවෙන් පිට ගොඩනැගිලි සංකීර්ණය. මේවා ඇවිල්ලා රජතුමාගේ ආහාර පාන මොන දේවල් තමයි හදලා තියෙන්නේ. මාලිගාව අපි ඇතුල් වෙන්න යන්නේ ත්‍රිත්ව දොරටුව. කියන්නේ දොරවල් 3ක්. අපි බලමු මෙන් හරි තියෙන දොරකින් ගිහිල්ලා ඉස්සරහට යන්න. Go to the hospital. I mean, අපි දෙන්න ආයෙම තනකොළ ඉන්න තියෙනවා අටවට්ටම් බගු ටිකක් ඉන්නකෝ
තාත්තා මම අඳුරනවා මට බොණ්ඩ දුන්නේ හම්බුණා නම් අනවශ්‍ය දෙයක් දීලා තියෙන්නේ ඔන්න තියෙනවා දැරණියගල ගුහාව. මේකේ අද පොඩ්ඩක් සංරක්ෂණ කටයුතු කරන ගමන් තියෙන්නේ. මේකත් ඔයගොල්ලෝ ආවොත් සීගිරියට චුට්ටක් බලලා යන්න අමතක කරන්න එපා. පණ දාගෙන හැටි දාගෙන අමාරුවෙන් උඩට නගිනවා. හෝ මාන්සි අයියා මොකද තත්ත්වයේ පැද්දේ? මුරුලෙන් අත්තවා ගන්න බැහැ දැන්. සීගිරිය තිබ්බට වැඩිය ගොඩක් වෙනස් විදිහට හදලා තියෙන්නේ. තනිකරම මේක වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ තිබ්බ විදියයි මේ විදියයි ගොඩක් වෙනස්. තනිකරම එන ගජබින්නේ Brand original සීගිරිය. මේක original. ඇත්ත කිව්වනේ. ඒතට